ගරු ජනාධිපතිතුමනි, ගරු පොලිස්පතිතුමනි, මා දැන් අවුරුදු 9ක් වෙනවා මට මේ නඩුවක් දාලා තියෙනවා කඩවත පොලිසියෙන්. මම ඒ සම්බන්ධව නඩු දිනේ දැනගන්න ඊයේ පොලිසියට ගියාම මාව පැය එකමාරක් විතර වාඩි කරලා තියලා පැමිණිල්ල මේ බලන්න ඕන මොකද්ද කියලා වාඩි කරලා හිටියා. මගේ මහත්තයයි ළමයයි පාරේ තියාගෙන හිටියා. ඊට පස්සේ මං කෝ දැන් පැය එකමාරක් තියාගෙන හිටියා මට මේක දැනගන්න විදියක් නැද්ද කියලා ඇහුවම මේ කිව්වා මේ මෙහෙම මේ ඕගන් එකක් අරගෙන ඉන්න ඕන ඇතුළට. ඉතින් මං කෝ අය සර් දැන්ද කියන්නේ මේ තමුසේ අස්සම් කරන්න ඕන කෙනෙක් මේකට මං කෝ ඉතින් ඒක උසාවියට කියන්නකෝ. මම මේ සනීප නැතුව ඉන්න ලෙඩෙක්නේ මට මේව මුකුත් මන් දන්නේ මේ මාව ගෙනාපු අයත් දැන් ඔක්කොම මක බෑවිලා ඉවරයි පරම්පරාවම ඉවරයි මේ කියලා ලොකු මහත්තයා හම්බෙන්න ඕනේ ගියාම එතෙන්ට ගියාට පස්සේ ලොකු මහත්තයා මම තමයි මේකේ ලොක්කා මොකද්ද ප්‍රශ්නේ සිවිල් පිට හිටියේ කතා කරන්න දන්නේ නැහැ මහා සාක්කිලි බල්ලි ගරු පොලිස්පතිතුමාගේත් නම්බුව කනවා ඊට පස්සේ හැමෝම කිව්වා පොලිස්පතිතුමාගේ යාළුවෙක් කියලා මේ මං කෝ ජනාධිපතිතුමාටත් මම මේක දැනුම් දෙනවා කතා කරන්න දන්නේ නැහැ ඕකට හෙන ගහපන් කිය මං ආවා පොලිස්පතිතුමනි නම්බුව කන්න එපා පොලිස්පතිතුමාගේ නම්බුව කනවා ඔය සක්කිලි යවන්න ඕන යාපනයේට දෙමළුන්ගේ ගුටි කාලා එන්න